අයිබෝන් කියලා පිළිගන්නවා මාගේ සිරුරුම ශ්‍රී ලාංකිකයන්ව නැවත සිලෝන් ජයා YouTube එක තුලින්. ඔයාලා දන්නවද මේ ඉතාලියේ එක්තරා දඩයන්කරුවන් දෙදෙනෙක්ට කැලයකදී ඇටසැකිල්ලක් හම්බ වෙනවා. මේ ඇටසැකිල්ල මේගොල්ලෝට හම්බ වෙච්ච ගම මේගොල්ලෝ යහුසුලුව කැරබිනේරියට කතා කරනවා. කැරබිනේරිය කියලා කියන්නේ මේ ඉතාලියේ තියෙන එක්තරා පොලිසියක්. ඊට පස්සේ මේ පොලිසිය එතනට ඇවිල්ලා මේ ඇටකටු ටික ඒගොල්ලෝ ඒ අවස්ථාවේදී පරීක්ෂා කරලා ඒගොල්ලෝ අරන් යනවා. අරන් ගිහිල්ලා ඉදිරියට පරීක්ෂා කරගෙන යද්දී ඒගොල්ලන්ට වාර්තා වෙනවා 2025 ඔක්තෝබර් 4 වන දින මිලානෝ ග්‍රසාගෝ කියන ප්‍රදේශයේ අතුරුදහන් වුණු තරුණයෙක් ගැන. එම තරුණයාගේ වයස අවුරුදු 24යි. ඉන් පස්සේ ඒ ඇටසැකිල්ල සමග ඒගොල්ලෝ සංසන්දනය කරලා DNA පරීක්ෂණයක්ද කරනවා. ඊට පස්සේ ඒ ඇටසැකිල්ල එම නැති වුණු පුද්ගලයාගේ බව තමයි සඳහන් වෙන්නේ. ඒ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක්. දුකට කාරණාව අන්න ඒකයි. අපේ රටේ මිනිස්සෙක්. ජයසූරිය මුදියන්සලාගේ විශ්ව බණ්ඩාර කියන පුද්ගලයාගේ බව තමයි සඳහන් වෙන්නේ. එම පුද්ගලයාගේ සිරුර හමු වෙලා තියෙන්නේ ඇටසැකිල්ලක් විදිහට තමයි. මක්නිසාදයක් ඔහු අතුරුදහන් වී ටික කලක් ගත වෙලා තියෙනවා. පොලිසියෙන් හොයලා තියෙනවා. පොලිසියට වාර්තා කරලා තිබුණාට පසු නමුත් සොයාගන්නට හම්බෙලා නැහැ. ඉතින් මේ දඩයක්කාරයෝ විසින් තමයි සොයාගෙන මේ තියෙන්නේ. ඉතින් මේ තරුණයාගේ මල සිරුර එම කැලයට ආවේ කොහොමද කියලාවත් කිසිම හෝඩුවාවක් නැහැ. ඔහුව වෙන තැනකදී ඝාතනය කරලා එම ස්ථානයට ගෙනාවාද එහෙම නැත්නම් එම ස්ථානයේදී ඝාතනය කරාද කුමන හේතුවක් නිසා ඝාතනය කරාද කියලා කිසිම හෝඩුවාවක් නැහැ. ලැබිලා තියෙන්නේ ඇටසැකිල්ල පමණයි. එම ඇටසැකිල්ල ජයසූරිය මුදියන්සලාගේ විශ්ව බණ්ඩාර බව සොයාගෙන තියෙන්නේ මේ DNA පරීක්ෂණයකින් පමණයි. වෙන කිසිම තොරතුරක් නැහැ. මෙන්න මේ ආකාරයට යුරෝපයේ විතරක් ශ්‍රී ලාංකිකයන් ගොඩාක් මැරෙනවා. මේ මරණ වලට හේතුව සමහර ඒවා සාක්ෂි තියෙනවා, සමහර ඒවා සාක්ෂියක් නැහැ. මේ අභිරහස් බවට පත් වෙනවා. ඔබ වෙත ගේන්න තියෙන පණිවිඩය නම් මෙම යුරෝපා රටවල් වල පමණක් නෙමෙයි ඕනෑම රටක තමන්ගේ ශ්‍රී ලංකාවේ වුණත් ජීවත් වෙද්දී ඉවසීම වැදගත්. ඉවසීම නැතුව ගියාම විවිධ ඝට්ටනයන් ඇති වෙනවා. ප්‍රතිවාදියන් විසින් ප්‍රහාර එල්ල කරන අපිත් ප්‍රහාර එල්ල කරන අන්තිමේදී වෙන්නේ ජීවිතයේ සමුගන්න කුමන හෝ කෙනෙක්ට. ඒ හින්දා ඉවසීම යුතුව වැඩ කරන්න කියලා මම ඔයගොල්ලෝ සෑම දෙනාගෙන්ම ඉල්ලමින් අපි එහෙනම් නැවතත් හමු වෙමු. ඒක සිලෝන් ජය YouTube එක තුලින් ජයම් ජයම වේවා.